ඔබ කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහර මිනිස්සු කොච්චර මහන්සි වෙලා වැඩ කළත් දවස පුරාම දාඩිය මහන්සියෙන් හම්බ කළත් මාසේ අන්තිමට අතේ සතයක්වත් ඉතිරි වෙන්නේ නැත්තේ ඇයි කියලා. සමහර විට ඔබත් මේ ප්‍රශ්නයකම මුහුණ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරලත් මාසේ 20 පාර වෙනකොට ඊළඟ මාසේ පඩිය එනකන් තව දවස් කීයක් තියනවද කියලා දින ගණන මීයන් අල්ලන රේස් එකක ඔබත් හිර වෙලා ඉන්නව වෙන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඔබේ සාක්කුව හිස් කරන ඔබව කවදාවත් මූල්‍යමය වශයෙන් දියුණු වෙන්න ඉඩ නොදෙන ප්‍රධාන වැරදි හතක් ගැන. මේ කරුණු ටික ඊටාම සරලව තේරුම් ගන්න මම අද අපේ නාලිකාවේ විශේෂ චරිතයක් උදව්වට ගන්නවා. ඒ තමයි ධනපාල. ධනපාල කියන්නේ නරක මූල්‍ය පුරුදු නිසා හැමදාම ප්‍රශ්න වැලක පැටලිලා ඉන්න සාමාන්‍ය මිනිසෙක්. අපි ධනපාලගේ ජීවිතය දිහා බලලා ඉගෙන ගමු අපි කොතනද වැරදි කරන්නේ කියලා. ඔබත් මේ වැරදි කරනවාද කියලා වීඩියෝව අවසානයේ වෙලකන් බලලා තේරුම් ගන්න. අංක 1. ලැබෙන ප්‍රමාණයට වඩා වියදම් කිරීම. පළවෙනි සහ භයානකම පුරුද්ද තමයි Tamanට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීම. අපි මේකට මූල්‍ය විද්‍යාවේදී කියනවා ජීවන රටාවේ උද්ධමනය කියලා. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට වියදම් ටිකත් ඒ එක්කම වැඩි කරගන්න එක. අපි ධනපාලව උදාහරණයකට ගමු. ධනපාලට රස්සාවෙන් උසස් වීමක් ලැබෙනවා. එයාගේ පඩිය රුපියල් 20000කින් වැඩි වෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්න ඕනි මොකක්ද? ඒ වැඩි වුණු 20000 මූල්‍ය සුරක්ෂිතතාවයේ වෙනුවෙන් ඉතිරි කරන එක. හැබැයි ධනපාල කරන්නේ මොකක්ද? එයා හිතනවා දැන් මට ලොකු පඩියක් ලැබෙනවා. ඉතින් මට හොඳට ඉන්න ඕනි කියලා. පඩිය වැඩි වුණු ගමන් එයා කලින් පාවිච්චි කරපු හොඳට වැඩ කරන ෆෝන් එක වෙනුවට අලුත්ම iPhone එකක් වාරික ක්‍රමයට ගන්නවා. කලින් බස් එකේ ගිය ධනපාල දැන් හැමදාම 3 wheel එකක හරි ටැක්සි එකක හරි යන්න පටන් ගන්නවා. සතියන්තේ පදිකමේදිකාවේ කෑම කඩෙන් කාලා සතුටු වුණු ධනපාල දැන් හැමදාම ලොකු හෝටල් වලට යන්න පටන් ගන්නවා. ප්‍රතිඵලය මොකද්ද? පඩිය රුපියල් 20000කින් වැඩි වුණාට ධනපාලගේ වියදම රුපියල් 25000කින් වැඩි වෙලා. අන්තිමට එයා කලින්ටත් වඩා ණය වෙලා. මතක තබා ගන්න ඔබ රුපියල් ලක්ෂයක් හම්බ කරලා ලක්ෂයම වියදම් කරනෝ නම් ඔබ තවමත් ඉන්නේ බිඳුවේ. ධනපාල වගේ ආදායම වැඩි වෙනකොට වියදම් ලයිස්තුවත් වැඩි කරගන්න එක අදම නතර කරන්න. අංක 2. හදිසි අරමුදලක් නොමැතිකම. ජීවිතය කියන්නේ අනිත්‍ය දෙයක් වගේම හරිම අවිනිශ්චිත දෙයක්. ඔබ කොච්චර සැලසුම් කළත් හෙට දවසේ මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ලෙඩක් දුකක් වෙන්න පුළුවන්, රස්සාව හදිසියෙ නැති වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර මොකක් හරි උපකරණයක් කැඩෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවකදී අපිට පිහිටට ඉන්න ඕනේ හදිසි අරමුදලක්. ධනපාලට මේ ගැන කිසිම වැටහීමක් නැහැ. එයා හිතන්නේ අද තියනවා හෙටට දෙයියෝ දෙයි කියලා. දවසක් හදිස්සියම ධනපාලගේ බයිසිකලේ කැඩෙනවා. ඒක හදාගන්න රුපියල් 30000ක් විතර යනවා. හැබැයි ධනපාලගේ බැංකු ගිණුම හිස්. දැන් ධනපාල මොකද කරන්නේ? හදිස්සියට සල්ලි හොයාගන්න එක්ක ඔයා ලෝන් එකක් ගන්නවා නැත්නම් ලේසියට ළඟ ඉන්න කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්නවා. මෙන්න මෙතනදි තමයි ධනපාල ණය උගුලකට අහු වෙන්නේ. එයාට මේ ණය ගෙවන්න වෙන්නේ ඊළඟ මාසේ කෑම වේලෙන් කපලයි. ඔබත් මේ වැරද්ද කරනවා නම් අඩුම තරමේ මාස 6ක වියදමවත් ඔබ හදිසි අරමුදලක් ලෙස බැංකුවේ තබා ගත යුතුයි. ඒක ඇවිස්සිය නොහැකි අන්ටචබල් මුදලක් විය යුතුයි. එහෙම නැති වුණොත් ධනපාලට වුණා වගේ පොඩි ප්‍රශ්නයකදී පවා ඔබේ මුළු මූල්‍ය සැලසුම්ම කඩා වැටෙනවා. අංක 3. අධික පොලි අහිත ණය ලබා ගැනීම. ණය කියන්නේ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. නිසි විදිහට පාවිච්චි කළොත් ඒකින් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ධනපාල වගේ අය පාවිච්චි කරන්නේ Tamanගෙම බෙල්ල කැපෙන විදිහේ නරක ණයයි. ලෝකේ ණය දෙකක් තියෙනවා. හොඳ ණය සහ නරක ණය කියලා. ධනපාල හැමදාම ගන්නේ නරක ණය. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා අනවශ්‍ය බඩු ගන්න එක, easy cash වගේ ඇප් හරහා වැඩි පොලියට සල්ලි ගන්න එක, ගෘහ භාණ්ඩ වාරික ක්‍රමයට ගන්න එක. ධනපාල ලක්ෂයක ටීවී එකක් වාරික ක්‍රමයට ගත්ත කියලා හියමු. වාරික ඉවර වෙනකොට එයා ඒ ටීවී එකට ලක්ෂ හමාරක් ගෙවලා. ඒ රුපියල් 50000 කියන්නේ ධනපාලගේ මහන්සියෙන් උපයපු සල්ලි අපරාධේ බැංකු වලට පූජා කරපු සල්ලි. දියුණු වෙන මිනිස්සු ණය ගන්නේ ඇසෙට්ස්. එහෙවත් තවත් සල්ලි හම්බ කරන්න පුරුවන් දෙයකට. උදාහරණයකට ව්‍යාපාරයකට. හැබැයි ධනපාල ණය ගන්නේ Tamanගේ ආශාවන් ඉටු කරගන්නේ එහෙවත් ලයබිලිටීස් වලට. අංක 4. අයවැයක් නොමැතිව ජීවත් වීම. ඔබ දන්නවද ඔබේ සල්ලි මාසෙට යන්නේ කොහාටද කියලා? ගොඩක් අය කියන්නේ මම දන්නේ නැහැ සල්ලි වලට මොකද වුනේ කියලා. සල්ලි හම්බ වෙනවා ඉවර වෙනවා කියලයි. ධනපාලත් ওই වගේම තමයි. එයාට මාලිමාවක් නැති නැවක් වගේ. ධනපාල කවදාවත් Tamanගේ වියදම් ලියලා තියන්නේ නැහැ. එයා දන්නේ නැහැ එයා අනවශ්‍ය ලෙස පිටින් කන කෑම වලට නැත්තම් වැඩකට නැති සබ්ස්ක්‍රිප්ෂන් වලට මාසෙට කීයක් වියදම් කරනවද කියලා. සල්ලි පාලනය කරන්න නම් මුලින්ම ඒක වාර්තා කරන්න ඕනේ.
ඔබට ධනපාලට වඩා වෙනස් වෙන්න ඕනේ නම් 50-30-20 රීතිය පාවිච්චි කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔබේ පඩියෙන් 50%ක් අත්‍යවශ්‍ය දෙයට, කෑම බිල්පත් වලට, 30%ක් ඔබේ ආශාවන්ට සහ 20%ක් අනිවාර්යෙන්ම ඉතිරි කිරීම හෝ ණය ගෙවීමට වෙන් කරයිම. ධනපාල කරන්නේ 100%ක්ම හිතෙන විදිහට වියදම් කරන එකයි. මතක තබා ගන්න ඔබ සල්ලි පාලනය කළේ නැත්නම් සල්ලි ඔබව පාලනය කරනවා. අංක 5. ආවේගශීලී මිලදී ගැනීම. අපි හැමෝම අලුත් දේවල් වලට ආසයි. හැබැයි ධනපාලට තියෙන්නේ දැක්ක ගමන් ඕනේ කියන ලෙඩේ. එයා කඩේකට ගියොත් බඩු රයිස්තුවක් නැති නිසා දැකන දේ කරටෙකට දාගන්නවා. විශේෂයෙන් සේල් එකක් දැක්කොත් ධනපාලට පාලනයක් නැහැ. එයා හිතන්නේ රුපියල් 2000ක් ලාභයි කියලා. හැබැයි ඇත්තටම එයා වැඩකට නැති දෙයකට රුපියල් 8000ක් නිකරුණේ වියදම් කරලා. අද කාලේ ඔන්ලයින් shopping නිසා මේක තවත් දරුණයි. ධනපාල රැයට Facebook එකේ ඉන්නකොට යන ඇඩ් එකක් දැක්ක ගමන් ඕඩර් නව් දෙනවා. ගෙදර ඇහිල්ලා බලනකොට තමයි තේරෙන්නේ ඒකෙන් එයාට කිසිම වැඩක් නැහැ කියලා. මේක නතර කරන්න තියෙන හොඳම විදිහ තමයි පැය 48 රීතිය. ධනපාල යම් දෙයක් ගන්න ආස වුණොත් ඒක ගන්න කලින් පැය 48ක් ඉවසන්න ඕනේ. ගොඩක් වෙලාවට පැය 48ක් යනකොට ඒ ආශාව නැති වෙලා යනවා. අන්න එතකොට තේරෙනවා ඒක අනවශ්‍ය වියදමක් කියලා. ධනපාලට මේ ඉවසීම නැති නිසා එයාගේ පඩිය සතියෙන් ඉවරයි. අංක 6. ආයෝජන නොකිරීම සහ කල් දැමීම. සල්ලි ඉතිරි කලාට විතරක් ඔබ පොහොසත් වෙන්නේ නැහැ. මොකද අද කාලේ තියෙන ලොකුම සතුරා උද්ධමනය, ඉන්ෆ්ලේෂන්. අද රුපියල් 100කට ගන්න පුරුවන් දේ ලබන වර්ෂයට 110ක් වෙනවා. ඒ කියන්නේ ඔබේ සල්ලිවල වටිනාකම අඩු වෙනවා. ධනපාල හිතන්නේ සල්ලි ටිකක් පෙට්ටියක දාලා තිබ්බොත් එයා පොහොසත් වෙයි කියලා. එහෙම නැත්නම් එයා හිතනවා ආයෝජනය කරන්න නම් ලොකු සල්ලි තියෙන්න ඕනේ මට දැම්ම බෑ කියලා. ධනපාල දන්නේ නැති රහස තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට්, ඒවත් සංයුක්ත පොලිය. ඔබ අද ආයෝජනය කරන පොඩි මුදලක් වසර කීපයකින් විශාල ධනයක් වෙනවා. දියුල් වෙන මිනිස්සු සල්ලි වැඩ කරන තැන්වල දානවා. ඉඩම්, කොටස් වෙළඳපොළ, එහෙම නැත්නම් Tamanගෙම ව්‍යාපාරයක්. ධනපාල කරන්නේ සල්ලි නිකන් තියාගෙන ඉන්න එක. මතක තබා ගන්න ඔබ නිදාගෙන ඉන්න අතරේ ඔබේ සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරන්නේ නැත්නම් ඔබට ජීවිත කාලයක් පුරාම වැඩ කරන්න සිද්ධ වෙයි. අංක 7. අනුන්ව අනුකරණය කිරීම සහ පෙනුමට ජීවත් වීම. අන්තිම සහ ලංකාවේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. අල්ලපු ගෙදර මිනිස්සයා අලුත් කාර් එකක් ගත්තොත් ධනපාලට නිින්ද යන්නේ නැහැ. එයාට ඕනේ සමාජයට පේන්න වැජැම්බෙන්න. ධනපාලගේ යාළුවෙක් අලුත් බයික් එකක් ගත්තොත් ධනපාලත් ණය වෙලා හරි ඊට වඩා හොඳ බයික් එකක් ගන්නවා. Tamanට නැති වත්කමක් පෙන්වන්න ගිහින් ධනපාල ලොකු ණය කඳක හිර වෙනවා. අනුන්ව සතුටු කරන්න, අනුන්ට වඩා ඉහළින් ඉන්න උත්සාහ කිරීම මූල්‍යමය වශයෙන් විනාශ වෙන්න තියෙන කෙටිම පාරයි. ඔබ ඇත්තටම දියුණු වෙන්න ඕනි ඔබේ අනාගතය වෙනුවෙන්, මිසක් සමාජ මාධ්‍යවල දාන පින්තූරවලට ලයික් ගන්න නෙමෙයි. ඔබේ වටිනාකම තීරණය වෙන්නේ ඔබ අඳින ඇඳුමෙන් හෝ පාවිච්චි කරන ෆෝන් එකෙන් නෙමෙයි, ඔබේ බැංකු ගිණුමේ තියෙන ශේෂයෙන් සහ ඔබේ පෞරුෂත්වයෙන්. ධනපාල මේක තීරුම් ගන්න දවසට එයාට දියුණු වෙන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි කතා කරපු මේ නරක පුරුදු හපෙන් කීයක් ඔබේ ජීවිතේ තියෙනවද? අවංකව ඔබටම උත්තර දීලා බලන්න. ධනපාල කරපු වැරදි ඔබත් කරනවා නම් අදම ඒක නතර කරන්න තීරණය කරන්න. දියුණුව කියන්නේ එක රැයකට වෙන දෙයක් නෙවෙයි, ඒක ඔබ හැමදාම ගන්න පුංචි නිවැරදි තීරණවල එකතුවක්. ධනපාලට උලා වගේ ණය උගුල්වල හිර නොවි මූල්‍ය නිදහස කරා යන්න අදම අඩිතාලම දාන්න. මම හිතනවා මේ වීඩියෝ ඔබේ ජීවිතයට අලුත් දෙයක් එකතු කළා කියලා. මේ වගේ තවත් දැනුම බෙදා ගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට ජය.